සුබ දවසක් හැමෝටම. විශේෂයෙන් අද අපේ කුඩා දරුවන්ට විශේෂ දවසක්. අද දවස ලෝක ළමා දිනය ලෙස හඳුන්වනවා. ඉතින් මම කැමතියි පොඩි සිතුවිල්ලක් ඔබත් එක්ක කතා කරන්න මේ දරුවන් පිළිබඳව. අද දවසේ ඕනවා ගේන උන්ට වටිනාකමක් දෙන්න වෙන් කළා මේ දවසේදී මම කැමතියි දරුවන් ගැන කතා කරද්දී අපි මූලිකවම දැනගන්න ඕනේ දරුවන් කියන්නේ කවුද කියන එක. ළමයා කියන පුද්ගලයා අපි හරි ආකාරයෙන් හඳුනා ගන්න ඕනේ. අද අපේ වර්තමාන සමාජයේ දෙස බැලුවොත් දෙමව්පියන් දෙස බැලුවොත් ගොඩක් වෙලාවට දරුවා කියන පුද්ගලයා අපි හඳුනාගත්තේ නැති නිසා තමයි අද අපේ දරුවන් බොහෝ අරුබුදකාරී තත්ත්වයන් වලට මුහුණ පාලා තියෙන්නේ. ළමයා කියන වචනය අපි නිර්වචනය කරොත් මේක ඇතුලේ තියෙන සන්දර්භය නම් දරුවා කියන්නේ නැත්නම් ළමයා කියන්නේ සමාජයේ මූලික වගකීමක් දරන්න බැරි පුද්ගලයෙක් සහ මූලික යැපීමේ ක්‍රියාවලියකට හවුල් වෙන්න බැරි පුද්ගලයෙක් සහ දෙමව්පියන්ගේ සුරක්ෂිතභාවය යටතේ වර්ධනය වෙන පුද්ගලයෙක්. මේ කාරණා තුන තමයි ළමයා කියන වචනය තුල සැඟවෙලා තියෙන්නේ. අපි මූලිකවම අවබෝධ කරගන්න ඕනේ ළමයෙක්ට සමාජයේ මූලික වගකීමක් දරන්න බෑ. ඇයි? එයා දරුවෙක් නිසා. අනිත් එක එයාට මූලික යැපීමේ ක්‍රියාවලියකට යෙදෙන්න බෑ. එයා දරුවෙක් නිසා. ළමයා කියන්නේ නිතරම දෙමව්පියන්ගේ ආරක්ෂාව යටතේ දෙමව්පියන්ගේ රැකවරණය යටතේ ගොඩනැගෙන පුද්ගලයෙක්. නමුත් අපි දකිනවා අද මේ ළමයාව ගොඩක් වෙලාවට අපි හඳුනාගත්තේ නැති නිසා වර්තමාන සමාජය තුළ දරුවා බොහෝ පීඩාකාරී තත්ත්වයන් වලට මුහුණ දීලා තිබෙනවා. විශේෂයෙන් අපි දකිනවා ළමයා අද මූලික යැපීමේ ක්‍රියාවලියකට අද වෙනකොට අපේ සමාජය විසින් දරුවම යොමු කරලා තිබෙනවා. එකක් තමයි අපි දකිනවා ළමයිව පාවිච්චි කරලා ළමයා උපයෝගී කරගෙන මූලික යැපීමේ ක්‍රියාවලියන් වලට ළමයාව යොමු කරගන්න. එකක් ළමයා පාවිච්චි කරමින් මුදල් උපයන්න මාර්ග වලට ළමයා යොදා ගන්නවා. බැල මෙහෙවරකම් වලට ළමයා යොදා ගන්න. එකිනෙක දේවල් වලට අද අපි දකිනවා අපේ දරුවෝ යොමු කරගෙන තියෙනවා. විශේෂයෙන් අපේ දෙමව්පියෝ අද කාර්යබහුල නිසා අපි දකිනවා ඔවුන්ගේ සුරක්ෂිතභාවයෙන් දරුවෝ අද ඈතට ගිහිලා තියෙනවා. ඒ නිසා අපි දකිනවා ළමයා ගොඩක් වෙලාවට බොහෝ පීඩාකාරී තත්ත්වයන් වලට මුහුණ දීලා සිටිනවා. ඉතින් අපි දකිනවා ළමයාව අපි ආරක්ෂා කරගන්න ළමයා ඇතුලේ සිටින්නේ වැඩිහිටි පුද්ගලයෙක් නෙමෙයි. ළමයා කියන්නේ ළමයෙක්. අපි ළමයා තුලින් බලාපොරොත්තු වෙන්න බෑ වැඩිහිටි පුද්ගලයෙක්ගේ ක්‍රියාවලිය. නිතරම ළමයා කියන කෙනා අපි ආරක්ෂා කරගන්න ඕනේ. මොකද අපේ අනාගතේ අපේ ඉදිරි පරම්පරාව අපේ දරුවෝ. ඒ නිසා අපේ අනාගතේ අපි ඉදිරි පරම්පරාව සුරක්ෂිත කරගන්න නම් අපේ දරුවෝ අපි අවබෝධ කරගෙන නිසලෙස වුණව ආරක්ෂා කරගන්න ඕනේ. අද මම දකිනවා බොහෝ වෙලාවට අපේ සමාජ මාධ්‍යවල අද දරුවන් ගැන බොහෝ දේවල් කතා කරනවා. නමුත් අපි ගොඩක් වෙලාවට දරුවව හරි ලෙස අවබෝධ කරගෙන නැහැ කියන තැන මං හිතනවා අපි ගොඩක් වෙලාවට සිටිනවා. අපේ දෙමව්පියෝ වැඩිහිටියන් විසින්ම අපේ දරුවෝ අද ඔවුන්ට ලැබිය යුතු ආරක්ෂාව රැකවරණය සහ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් නැති කරලා අද දරුවන් විනාශයට ඇදගෙන යන කාලයක සිටිනවා. අපේ සමාජයේ විසින්ම දරුවන් අද පිරිහීමට ලක් කරලා තියෙනවා. නිසා මම මේ වෙලාවේදී ඔබට කියන්න කැමති විශේෂයෙන් වැඩිහිටියෝ වෙන අපිට වගකීමක් තිබෙනවා. අපේ ඉදිරි අනාගතේ අපේ ඉදිරි මිනිස්යන් ආරක්ෂා කරගන්න දෙමව්පියන්ට සහ වැඩිහිටියන්ට වගකීමක් තියෙනවා. ඔබේ ඇස්මානේ ඔබේ දරුවා රඳව ගන්න වැඩිහිටියනේ ඔබ නිතරම උත්සාහ දරන්න. මොකද අපි ජීවත් වෙන සමාජය හොඳ සමාජයක නෙමෙයි අපි සිටින්නේ. අපිට හොඳ අනාගත දරුවන් බිහි කරන්න නම් අපේ දරුවෝ අපි ආරක්ෂා කරගන්න ඕන. ගොඩක් වෙලාවට අපේ දෙමව්පියෝ අද කාර්යබහුල නිසා දරුවන්ට ඔවුන්ගේ ජීවිත අරගෙන යන්න ඉඩ හැරලා අද දෙමව්පියෝ ඔවුන්ගේ කාරණාවලට නිරත වෙනවා. ඒ නිසා අපි දකිනවා අපේ දරුවෝ අද ගොඩක් වෙලාවට වැරදි දේවල් වලට ඇදිලා යන කාලයක යුගයක අපි ජීවත් වෙනවා. එකක් අපේ දරුවෝ මත්ද්‍රව්‍ය මත්පැන් වලට ගොදුරු වෙලා සිටිනවා. වෛශ්‍යාකමට දවසේ කුඩා බාල වයස් කාලේ සිටම දරුවෝ යොමු වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි දකිනවා අපිට ඉදිරි අනාගතයට ගෙන යන්නේ අපි කවුද? අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා වැඩිහිටියනේ ඔබේ වගකීම තමයි ඔබේ දරුවන් නිතරම රැක බලා ගන්න. ඔබට කොතරම් කාර්යබහුල වුණත් ඔබ මතක තියාගන්න ඔබට ලැබුණු මේ දරුවා ඔබ නිසිලෙස ආරක්ෂා කරගන්න ඕනේ. ඔවුන් ගැන සොයා බලන්න ඕනේ. ගොඩක් වෙලාවට දෙමව්පියෝ වැඩිහිටියෝ හිතනවා අපි දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න, අපි හොඳට ඔවුන්ට කන්න බොන්න දෙන්න ඕන, ඔවුන්ට හොඳ ලස්සන පරිසරයක් හදන්න ඕනේ කියලා. ඒක විතරක් නෙමෙයි දරුවා වෙනුවෙන් ඔබ කරන්න ඕනේ. ඔවුන් ගැන සොයා බලන්න ඕනේ. ඔවුන් මොනවද කරන්නේ? ඔවුන් ආශ්‍රය කරන යාළුවෝ කවුද? ඔවුන් ජීවිතේ ගත කරන්නේ කොයි ආකාරයෙන්ද? කියනක ඔබේ නිතරම ඔබේ අවධානය ඔබේ දරුවන්
කෙරේ යොමු කරන්න ඕනේ. ඒ නිසා මේ ලෝක ළමා දිනේදී අපි මතක තියාගන්න ඕනේ අපේ මූලික වැඩිහිටියන්ගේ මූලික වගකීම තමයි ඔබේ දරුවන් ආරක්ෂා කරගන්න. ලෝක ළමා දිනේදී ඔබ මතක තියාගන්න දරුවා ඔබ හොඳට අවබෝධ කරගෙන මෙවැනි දරුවෙක් ඔබ ලෝකෙට අරගෙන යන්න. ඒක තමයි මේ ලෝක ළමා දිනේදී ඔබත් සමග මට බෙදා ගන්න තියෙන සුළු වචන ස්වල්පය.